දරුවනේ අපි අද ඉඳලා කෙටි ප්‍රශ්න පත්තරේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ විවරණය කරන්න ගන්නවා. ඔයාලට දවසින් දවස කෙටි ප්‍රශ්න පත්‍රයක් එනවා. එතකොට මේ කෙටි ප්‍රශ්න ඔයගොල්ලෝ හදන්න. ඊට පස්සේ වීඩියෝ එක බලන්න ඔයා හදපු උත්තර හරිද කියලා. එහෙම හදලා කෙටි ප්‍රශ්න හුරු කරගන්න. මේ වැඩපිළිවෙල කෙටි ප්‍රශ්න ඔයාට හුරු කරවන වැඩසටහනක්. හරි අපි යමු අපේ පළවෙනි කෙටි ප්‍රශ්නෙට මේ 2023 ඕලල් ගාන. ඒකේ ජ්‍යාමිතිය ගානක් විදිහට සටහන් වෙන්නේ. ඒ ගානේ කියනවා රූපයේ දැක්වෙන වෘත්තය මත ABC හා D ලක්ෂ පිහිටා ඇත. එතකොට මේ වෘත්තය මත තමයි ABC හා D ලක්ෂ තියෙන්නේ. වෘත්තයේ උඩ තමයි ලක්ෂ 4 පිහිටලා තියෙන්නේ. තවද AD සමාන්තරයි BCB. මේ මැලට AD කැලි දෙකක් ගන්නවා නම් අපි ඒකට කියන්නේ සමාන්තරයි කියලා. AD සමාන්තරයි BC එකත් රූප සරණම දාලා තිනවා. මේ AD රේඛාවට ඊතලයක් දාලා තිනවා. BC රේඛාවටත් ඊතලයක් දාලා තියෙනවා. එතකොට AD රේඛාව BC රේඛාවට සමාන්තරයි. ඒ දත්තෙත් රූප සරණම ඇඳලා තියෙනවා. දී ඇති තොරතුරු වලට අනුව CPD හි විශාලත්වය සෑහෙන. CPD කියන කෝණේ විශාලත්වය තමයි මට හොයන්න කියන්නේ. CPD කියන කෝණේ විශාලත්වය. CPD මෙන්න මෙයා තමයි මගෙන් අහන්නේ. CPD කියන කෝණේ විශාලත්වය කීයද කියලා තමයි මගෙන් අහන්නේ. අපි බලමු කොහොමද හදන්න කියලා. ඔයාලා දන්නවා මෙතන සමාන්තර රේඛා දෙකක් තියෙනවා කියන්නේ ඒකාන්තර කෝණ තියෙනවා. සමාන්තර රේඛා දෙකක් තියෙනවා කියන්නේ එතන ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ ඕන එකක් තියෙන්න පුළුවන්. ඒකාන්තර කෝණයක් තියෙනවා මට මෙතන ඉසෙට් එකක් ඇදුණා. මේ බලන්න ඉසෙට් එක. ඔන්න ඔහොම ඉසෙට් එකක් ඇදුණා. ඒකාන්තර කෝණය. එහෙනම් මෙතන අංශක 40යි නම් මෙතනත් අංශක 40ක් කියලා ගන්න පුළුවන් මට ඒකාන්තර කෝණය. මෙතන අංශක 40. ඊළඟට ඔයා දන්නවා ඕනෙම වෘත්තයක එකම වෘත්ත ඡාපයකින් එකම දිශාවට වෘත්තය මත ආපාත වෙන කෝණ විශාලත්වයෙන් සමානයි. අපි මේවට කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා මේ. මෙන්න මේ තැන් දෙකෙන් XY කියන තැන් දෙකෙන් තමයි උඩට ඉස්සලා තියෙන්නේ. එතන මෙතන කෝණය අගේ A වෙනවා නම් මේ උඩට ඉස්සෙන හැම කෝණයකම අගේ වෙන්නේ A. අපි ඒවට කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. අන්න ඒක මෙතින්ට දාගත්තොත් A සහ B කියන තැන් දෙකේ ඉඳලා A සහ B කියන තැන් දෙකේ ඉඳලා උඩට ඉස්සෙන කෝණ දෙකක් තමයි මෙන්න මේ ADB කියන කෝණෙයි ACB කියන කෝණෙයි. ADB කියන කෝණෙයි ACB කියන කෝණෙයි මෙන්න මේ තැන් දෙකෙන් තමයි උඩට ඉස්සලා තියෙන්නේ. අපි ඒවට කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. එහෙනම් මෙතන අංශක 40යි නම් මෙතනත් වෙන්න ඕනේ අංශක 40. ඊළඟට අපිට හොයන්න තියෙන කෙනා. ඊළඟ ප්‍රමේය තමයි ඔයාලා දන්නවා ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඕනම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා කියලා. ඕනම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන. ඒ කියන්නේ මෙයා A මෙයා B නම් මේ කෝණය වෙන්නේ A ධන B. ඕනම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. ඒ විදිහට ගත්තොත් එහෙම මෙතන තියෙන ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය. ඔන්න ඔය ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් ඔන්න මේ පාදය තමයි මම දික් කරන්නේ. මේ BP කියන පාදේ මෙහෙට දික් කරනවා. එහෙම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මගෙන් අහලා තියෙන්නේ CPD. මෙන්න මේ බාහිර කෝණය. ඒ බාහිර කෝණේ අභ්‍යන්තර කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මට උත්තරේ ලියන්න පුළුවන් CPD කෝණේ උත්තරේ මෙතන අංශක 40 අංශක 40 එකතු වුණාම 40යි 80යි 80යි කියලා. ඒකට මම හේතුවට ලියනවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. සෑදෙන බාහිර කෝණය කියලා හේතුව ලියලා ගාන ඉවර කරමු. හරි. එතකොට පුතා මේවා කෙටි ප්‍රශ්න. අපි ගන්න හැම එකටම උත්තර ලියන්න හේතු ලියන්න ඕනේ නැහැ. මේවට ලකුණු දෙකයි හම්බෙන්නේ. ඔයා රූපසටහනේ දත්ත ලකුණු කරන්න. ඔයා රූපසටහනේ දත්ත ලකුණු කරලා එන අවසාන උත්තරේට ඒ උත්තරේ ගත්ත විදියට හේතු ලියන්න.